මල් ළඟ කවුරු හරි හිටියා නම් ඔයාට ඇස් දෙකෙන් පේන්නේ මේ දේ. හැබැයි ඔයාගේ කැමරාවෙන් පේන්නේ මේ දේ. කියන පුරුදු පුහුණුව දෙන්න තිබුණා කියන ඉතින් අපේ ඇස් දෙක හරි වැදගත් අපේ යටිසිත පුරුදු පුහුණු කර ගැනීම අතිශය වැදගත් වෙනවා මේ දැකීමට ඒ කියන්නේ මේ ඡායාරූප ධර්මතා එක්ක දකින්න ඒ කියන්නේ මොන අනිත් අයට නොපෙනෙන දෙයක් දකින්න ඔයාගේ ඇස් දියුණු කරගන්න එක අනිත් අයට ඉන්ට්‍රස්ටිං දෙයක් දකින්න ඉතින් මේක ඇත්තටම ඡායාරූප ගන්න ඕනේ එක දිගට බලන්න ඕනේ ඒ වගේම ඡායාරූප තෝරන්න ඕනේ ඒ වගේම ඡායාරූප ඉදිරිපත් කරන්න ඕනේ මම සංස්කරණය කියන එක ඉදිරිපත් කිරීමට කලින් තියෙන්නේ අවශ්‍ය නම් මේ පියවර පහේම දෙන්න පුළුවන් මේ පියවර පහේම සමබරව බැලන්ස් එකේ යෙදෙනකොට ඔයා නොදැනුවත්වම ඔයා ඉන්න තැනින් ඉස්සරහට යනවා. ඉතින් ඒක තමයි අනිවාර්යයෙන්ම මතක් කරලා දෙන්න තියෙන විශේෂ පණිවිඩය. අර ඇහැ දියුණු කරලා තිබුණාම ගොඩක් ඡායාරූප ගන්න වීඩියෝ කරන්න හැකියාව තියෙනවා. අනිත් අය නොදකින්න දේවල් පේනවා. හැබැයි අර සීමිත කාල සීමාවක් තුලදී තමයි වැඩ කරන්න වෙන්නේ. මොකද එක දිගටම ඡායාරූප ගැනීම වීඩියෝ කරණය කිරීම කළොත් අපි තෙහෙට්ටුවටපත් වෙනවා. ඒකත් අපි අනිවාර්යෙන් අවබෝධ කරගන්න ඕනේ. එක දිගටම ඡායාරූප ගැනීමෙන් හෙම්බත් වෙන්නේ තෙහෙට්ටු වෙන්න ඉඩ තියෙනවා. නමුත් තෝරාගත්ත වෙලාවක් ඇතුළත ඡායාරූප වීඩියෝ ගැනීම තුළින් අපිට ගොඩක් සාර්ථක දේවල් කරන්න හැකියාව තියෙනවා. එතකොට ඒ වගේ දෙයක වැදගත්කම තමයි මේ තාක්ෂණයත් භාවිතා කරනවා. ඒ වගේම සෞන්දර්යයත් භාවිතා වෙනවා. අර ඔගොල්ලෝ පිටට ඉන්න ලංකාවට ආවම වැදගත්ම දේ තමයි ඔයා භාවිතා කරන කැමරාවේ සෙටින්ග්ස් මොනවද? ඒ වගේම ඒක ඒ ප්‍රායෝගිකව කොයි තැනටද කොයි දේද යොදාගන්නේ? ඒ වගේම යම්කිසි ලොකේෂන් එකකට ගියාම එතෙන්දී ඔයාට මොනවද ඔයාට නොපෙනෙන මට පේන දේවල් වලට ඔයා වුහුරු කරන්නේ. ඒක අතිශයින්ම වැදගත්.